ඊළඟට දැන් ෆස්ට් සයිඩ් සෙකන්ඩ් සයිඩ් තර්ඩ් සයිඩ් කියලා නෑ. දැන් නම් කාලය ඉතාම වටිනවා. ෆෝකස් ඉතාම වටිනවා. අපිට වටිනම දේ ෆෝකස් එක. ඒ නිසා ඔයාගේ කාලය සහ ෆෝකස් එක වෙන දේවල් වලට ගන්න දෙන්න එපා. සෝෂල් මීඩියා වලට ඩිස්ට්‍රැක්ට් වෙන්න එපා. කොච්චර ඔයා මොන්නම් තරම් හිතාගෙන ගියත් TikTok එක වීඩියෝ එකක් ප්ලේ කරාම ඔහොම යනවා. මරු. හරි. ඒ ඇල්ගොරිතම් හදලා තියෙන්නේ ඔයාව අල්ලගන්න. ඒ නිසා ඒ ෆෝකස් එක ගන්න දෙන්න එපා. දැන් Facebook එකේ එහෙම නිකන් හිතන්නකෝ. චුට්ටක් Facebook ප්‍රොෆයිල් එකක් දාලා Facebook ප්‍රොෆයිල් එක ටෙම්පරරි ඩිසේබල් කරලා වගේ තිබ්බොත් එහෙම ෆෝන් එකට SMS එනවා වරෙන් ආයි Facebook කියලා. Facebook ඔටෝ ජෙනරේටඩ් SMS එනවා ආයි Facebook එකේ මෙන්න මූ කමෙන්ට් කරා. මූ ලයික් එකක් දැම්මා. SMS. පුදුමාතරයක් තියෙනවා අපිට. හරිද? SMS. ඒ කියන්නේ ඒ සෝෂල් මීඩියා වලට අල්ලගෙන තියාගන්න උප්පරීම ගේමක් ගහනවා. හරිද? Facebook ද ඔක්කොම. Facebook එකේ ශ්‍රී ලංකා රිලේෂන්ස් කියන්නේ ශ්‍රී ලංකාවල රිලේෂන්ෂිප් ඉන්ජිනියර්. ඒ කියන්නේ මම පෝස්ට් එකේ ඩෙසිග්නේෂන් එක හරියට මතක නැහැ. කියන්නේ ලංකාවේ උන් Facebook එකට අල්ලලා තියාගන්න ඉන්ජිනියර් මගේ බැච් එකේ. හරිද? ලංකාවේ උන්ට ගැලපෙන්න Facebook දීලා කැමෙලාම Facebook එකේ තියාගන්න තමයි ඔය ඉන්නේ. හරිද? එතකොට මේ ඒකට කියන්නේ දැන් ඔයා මොකක් හරි ඒ විදිහට Facebook කියන්නේ දුර්වලම එක. Facebook වල තමයි දුර්වලම ඇල්ගොරිතම් එක තියෙන්නේ. ඉතින් හිතන්න අනිත් ඒවා ගැන. TikTok කියන්නේ ඊටත් 10 ගුණයක් ප්‍රබලයි. ගියොත් එන්න හම්බෙන්නේ නැත. හරිද? most powerful algorithm තියෙන TikTok වලට. ඊට පස්සේ අනිත් ඒවාට මේවට තව තියෙනවා. කියන්නේ Instagram රමේව. හරිද? එතකොට මේ ඒ නිසා කියන්නේ social media නම් එක පොඩි වෙලාවක් මම කියන්නේ යන්න එපා කියන නෙමෙයි. පොඩි වෙලාවක් ස්ථිරව තියාගන්න මෙන්න මේ වෙලාවේ තමයි social media පාවිච්චි කරන්නේ. නැත්තම් වෙලාව නෙමෙයි අවුල. content එක ඔලුවට යන එකයි අවුල. ඕගොල්ලන්ගේ ඔලු පිරෙන එකයි අවුල. පුළුවන් තරම් මේ දවස්වල ඔලු පිරෙන තරමට වැඩ කරන්න අමාරුයි. දැන් වැඩ ගොඩක් තියෙනවානේ. ඒ නිසා අරවෙන් මේවෙන් දැන් හිතන්නකෝ මිනිස්සෙක් ඇවිල්ලා ඔයාලට විස්තර ගොඩාක් කියගෙන ගියත් හරි අමාරුයි. මිනිස්සෙක් ඇවිල්ලා වෙන අනවශ්‍ය විස්තර ගොඩක් ඔයාලට කියන්න ගියත් අර පාඩම් කරන වැඩේ ඵලදායීතාව අඩු වෙනවා. content ගන්න බෑ. ඒ නිසා social media වල අවුල වෙලාව විතරක් නෙමෙයි එක එක content ඔලුවට එන එක. එකකාගේ ප්‍රශ්න එක එකගේ දේවල් අනවශ්‍ය දේවල් ඔලුවට එන එක තමයි ප්‍රශ්නේ. මම නම් මං හරියට මහන්සියලා වැඩ කරන වෙලාවක වෙන මිනිස්සෙක් ඇවිල්ලා වෙන මොන හරි දෙයක් ගැන කියනවටත් කැමති නැහැ. ඒක හරි කරදරයි. ඒ කියන්නේ ඔලුවට content එක ගන්න වෙනවා. ඒ නිසා අපේ සාමාන්‍ය focus නැති වෙනවා. ඒකට සාමාන්‍ය වැඩේට අවධානය දෙන්න බැරි වෙනවා. ඔලුව පිරෙනවා. news එහෙම නම් බලන්න එපා ඉවරයි. හරිද? ඒ කියන්නේ අනවශ්‍ය දේවල් වලින් ඔලුව පිරෙනවා. ඊට පස්සේ අවශ්‍ය දේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා දැන් මාසමහමාරක් තියෙනවා පිළිවෙලකට වැඩ කරන්න ගන්න. ඊටාම තදින් පිළිවෙලකට වැඩ කරන්න ගන්න ඕනම කෙනෙක්ට මේක කරන්න පුළුවන්. තමන්ට තමන් ගැන self control එකක් තියෙනවා නම් තමන්ට තමන්ව control කරගන්න පුළුවන් නම් මාස 5කට තමන්ව control කරගන්න. ඕනම එකෙක්ට F3 එකෙක්ට හරි මාස 5කට තමන්ව control කරගන්න. මාස 5කට තමන්ව control කරන්න. තමන්ගේ පාලනය තමන් අතර ගන්න. එක එක ඒවාට ඇදිලා යන්නේ නැතුව. එක එක ලනු කන්න නැතුව. ඇදිලා යන්නේ නැතුව මාස 5කට තමන්ගේ control එක තමන් ගෙනියන්න. පිළිවෙල ක්‍රමයේ වැට් ටිකත් එක මුලින් අමාරුයි. මුලින් පේපර් එකක් දීවම ලකුණු වෙන්නේ නැහැ. ගණන් හැදෙන්නේ නැහැ. ෆෝර්මුලාස් ටික එකක් දුන්නාම උත්තර එන්නේ නැහැ. ඒක හරි මුලින් අමාරුයි. මාසයක් අමාරුවෙන් අල්ලන් ඉඳ මේක. දෙවෙනි මාසේ වැඩේ සිම්පල්. තුන්වෙනි මාසේ ඊටත් වඩා සිම්පල්. හතරවෙනි මාසේ වෙද්දි ඔයාම හොය හොය වැඩ කරනවා. තුන්වෙනි මාසේ ඉවර වෙද්දි ඔයාම හොය හොය වැඩ කරනවා. ඊට පස්සේ ඒකක් ගන්න කටවත් නවත්තන්න බෑ. ඔච්චරයි උතර තියෙන process එක. මුලදී පට්ට අමාරුයි. මෙහෙම තියෙන්නේ මේක මේ. අඩු මට්ටමේ ඉන්න එකෙක්ට පළවෙනි අඩිය තියන්න සෑහෙන්න දුක් විඳින්න වෙනවා. පළවෙනි ලකුණු ටික ගන්න සෑහෙන්න දුක් විඳින්න වෙනවා. පළවෙනි ලකුණු ටික ගන්න සෑහෙන්න දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ ගේමක් නෑ. මෙහෙම යන්න තියෙන්නේ මේ. මේ shape එකේ මෙතෙන්ට පැන ගන්න. F එක මෙතන නම් මේ පළවෙනි වැඩ ටික කරගන්න තමයි අමාරු. ඊට පස්සේ රට්ටක් කාලේ යන්න බලන්න. මූලික වැඩ ටික කරගන්න තමයි අමාරු. මූල ටික පොඩ්ඩක් අල්ලන් ඉන්න. මූල ටික අල්ලන් ඉන්න. F එකක් ඇසයක් විතරක් නෙමෙයි. මේ වෙනකන් දැන් හිතන්න කලින් ෂේකේ B එකක් තිබ්බත් මේ වෙනකන් වැඩ කරපු නැති එකට එක පාට වැඩ කරන්න ගනිද්දි හරි අමාරුයි. ඒ මේ වැඩ කරන එකට සෙට් වෙන්න අමාරුයි. සෙට් වුණාට පස්සේ සිම්පල් කේස් එකක්. අපරාධ වෙන්නේ නැහැ කවදාවත්. හරිද? අපරාධ වෙන්නේ නැහැ කවදාවත්. කිසිම විදිහකින් අපරාධ වෙන්නේ නැහැ. මම දැක්කර ළඟදී අර මේ සැලූන් එකක ඉන්ටර්විව් එකක් තියෙනවා මේ සැලූන් එකක් කරන මිනිස්සෙක්ගේ දෙරණේද කොහෙද හොඳ දෙයක් ඉතින් ඒකේ කියනවා මේ කිසිම අවුලක් නැහැ මම තරහක් කියව නැහැ හරිද? කියනවා මේ දොස්තර කෙනෙක්ට වඩා උපයනවා කියලා. ඉතින් දොස්තර කෙනෙක්ට වඩා කන්සල්ටන්ට් කෙනෙක්ට වඩා හොඳ ආදායමක් යාට තියෙනවා කියලා. ඒක හොඳයි. ඇත්ත වෙන්න ඇති. අනිවාර්යයෙන් මෙහෙම වෙන්න ඕනේ කියන විදිහට. ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. يعني ඒකෙන් එන يعني ඒක ෂෙයා කර දැන් හැම එකම මේ ගොඩාක් කියුම් හරි සැලූන් එකක් දාගන්නවා කියලා මතයක් වයක් ඇවිල්ලා ඉගෙනගෙන වැඩක් නැහැ. නිකන් දොස්තර කෙනෙක් වෙන්න ඕනේ නැහැ, ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ නැහැ. සැලූන් එකක් දාගත්තාම දොස්තරලට වඩා හොඳයි නේ කියලා හිතනවා. ඔතන තියෙන්නේ එයා ගොඩ ගිහින් තියෙනවා. එයා ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔතන තියෙන සම්භාව්‍යතාවය සම්බන්ධ ප්‍රශ්නයක්. අර හොඳ එඩියුකේෂන් වලින් එන වැලියු එකේ තියෙන්නේ මොකක් හරි වා කරලා මොකක් හරි මට්ටමක ඉඳන් යම් මට්ටමකට ගියාට පස්සේ එඩියුකේෂන් යම් මට්ටමක් ගත්තට පස්සේ වැලියු එක තියෙන්නේ සම්භාවිතාවයත් එක්ක. ඒ කියන්නේ දොස්තරලගෙන් 199ක් මාසෙකට ලක්ෂ 4ට වඩා හොයනවා ඇති. හැබැයි සැලුන් වලින් 100ට එකක් විතර තමයි මාසෙකට ලක්ෂ 4ට වඩා හොයන්නේ. ඔන්න ඕකයි උතන තියෙන කතන්දරේ. ඒකයි යම් වෘත්තියක ස්ථාවරත්වයක් හැදෙන්නේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් හෝ ඒ දෙක විතරක් ලොකු නෑ. තව කීපයක් තියෙන හොඳ ඒවා. උන්ට තියෙන වටිනාකම තියෙන ඒකයි. බහුතරයක් කියමු කිසි කට්ටක් නැතුව ආරක්ෂිතව තමන්ගේ ඉතුරු වැට්ටි කරගෙන යන ගමන් හොඳ වැටුපක් උපයා ගන්නවා. සැලුන් එකේ එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් දඩ ගේමක් ගහලා හොඳ ස්කිල් එකක් තියෙන හොඳ වෙන මැච් එකක් ගහලා ගිහින් ওই මට්ටම පවනවනේ. හැබැයි ඕක දැනගෙන හැම එකම සැලු කරන්න ගියොත් එම 199ක් කියුන්ටම ඕක කරගන්න බැරි වෙනවා. ඔය සම්භාවිතාවයේ සම්බන්ධ ප්‍රශ්නයක් උදේ තියෙන්නේ. හරිද? සම්භාවිතාවයේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන. ඒ නිසා
අර මේකේ වැලියු එක අහක දාන්න එපා. නැත්නම් ඒ වගේ එකක් ප්‍රසිද්ධ වෙච්ච ගමන් හැමෝටම හිතනවා මේ රෙද්දත් ඇරලා දාලා කියලා පොඩ්ඩක් බණ්ඩ පුරුදු වෙනවා. හරිද? බෑනේ රෙද්ද ගණන් හැදින්න ගණන් 10ක් ඇදුත් පළවෙනි 9න් වැරදි. සැලුන් එකක් දාගන්නවා. එහෙම. දාගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. මේ වගේ මේ දේවල් වලට අවුරුදු 40ක් විතර ලංකාවේ ස්ථාවර අතීතයක් හැදිලා තියෙන්නේ මේවා තියෙන කියන්නේ ස්ටේබල් ගතිය නිසා. ඒ කියන්නේ ලොකු විචලනයක් නැහැ. ලොකු විචලනයක් නැහැ. ඒ කියන්නේ උඩ පල්ලෙහා යාමක් නැහැ. සාමාන්‍යයෙන් දෙයක් කරගත්තාම සාමාන්‍යයෙන් එක ස්ථාවර ජීවන රටාවක් ඔයාලට හම්බෙන්නේ. එච්චරයි. නිකන් ජීවන රටාවක් කියන එක සාමාන්‍යයෙන් ස්ථාවර ජීවන රටාවක් කියන එක මේ දැනගන්න නැත්නම් මට හොඳට මතකයි මම ඒ ලෙවල් කරන කාලේ ඒ කාලේ මොකක් හරි කොළඹ මං හිටියේ නැවදිලා CCC හරි මොකක් හරි shopping mall එකක් දැම්මා. මම මතක නැහැ නම හැව්ලොක් නන් නෙමෙයි ඒක ළඟදී දැම්මේ. මොකක් හරි එකක් ඒ කාලේ දැම්මා. මම දැන් ඒකට ගිහිල්ලා බැලුවා. ගිහිල්ලා බැලගෙන මම කොළඹ නෙමෙයිනේ මම මෙහෙනේ මම ගම්පානේ. හරිද? ඒක ගිහින් බලුවාම ඉතින් දැන් මම ඉතින් යාළුවෝ දෙන්නෙක් විතර එක්ක ගියේ මගේ ඉතින් රුපියල් 200ක් අතන නැහැ මේ ගිහින් බලද්දි කියලා මට හිතුණා දැන් සමහර බ්‍රෑන්ඩඩ් ෂෝරූම්ස් දෙනවා. සපත්තුවක් 35000යි. ගිහින් බලන්න නිකන්. සපත්තුවක් 35000යි. ටී-ෂර්ට් එකක් 40000යි. එහෙම තියෙනවා. ටී-ෂර්ට් අද සෙරෙප්පු දෙකක් 30000යි. එහෙම හෙන බ්‍රෑන්ඩඩ් අයිටම්ස් තියෙන shopping mall තියෙනවා. ගියාම දුක හිතෙනවා අපි කවදාවත් ඒ ලෙවල් එකට යන්නේ නැද්ද? ඒ කියන්නේ අපි කවදාවත් එහෙම දෙක කියන්නේ මම කියන්නේ හැමදාම 40000 සෙරෙප්පු දාගෙන යන්න නෙමෙයි. මම කියන්නේ අපිට නිකන් ඒක අපිට දවසකට හරියට කියන්නේ අපිට ඒ ලෙවල් එක ටච් කරන්න බැයිද? නිකන් අපිට කරන්න බැරි දේවල් පට්ට ගොඩක් මේ ලෝකේ තියෙනවනේ කියලා හිතනවා ඒ වගේ දෙයක් ගියාම. ඒ කාලේ. දැන් හිතෙන්නේ නැහැ මේ. ඒක කියන්නේ ඒ කාලේ හිතනවා නේ මම කියන්නේ මම මේ පටන් ගත්ත විදියට. ඒ කාලේ හිතනවා අපි ටච් කරන්න බැරි ලෙවල් ගොඩාක් මේ ලෝකේ තියෙනවනේ. කො මෙච්චර ගණන් සෙරෙප්පු දාන යුන් ඉන්නවා. මෙච්චර අවුලක් නැහැ. හිටපු දෙන්නේ. මෙච්චර ගණන් ඇඳුම් අඳින යුන් ඉන්නවා. මෙච්චර ගණන් ෆෝන් පාවිච්චි කරන යුන් ඉන්නවා. කිසි ගේමක් නැතුව ඇවිල්ලා ෆෝන් එකක් අරන් යන එකෙක් ඉන්නවා. කොහොම ඇවිල්ලා දෙන්න ෆෝන් එකක් iPhone 15 හරි යනවා කියලා යන ඉන්නවා. අපි එච්චර අවුල්ද කියලා අපිට හිතෙනවා. එහෙම තැනකට ගියාම අපිට කියන්නේ අපි මමගේ ලෙවල් එකේ හැටියට ගත්තාම මම කියන්නේ මට හිතා ගන්නත් බෑ මම කොහොමද iPhone එකක් ගන්න කියලා. මං කියන්නේ මේ ඔක්කොම ගණන් දේවල් ගන්න ඕනේ බ්‍රෑන්ඩඩ් අයිටම්ස් පාවිච්චි කරන්න ඕනේ කියලා නෙමෙයි. හැබැයි අපිට ඕනේ දෙයක් තියෙනවා නම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ආර්ථික නිදහසක් තියෙන්න ඕනේ. මං කියන්නේ අපි අඳින කලිසම 50000ක් වෙන්න ඕනේ ෂර්ට් එක 60000ක් එහෙම නෙමෙයි. අපිට ඕනේ දෙයක් තියෙනවා නම් ගන්න බෑ කියන පසුතැවීමට තරම් ආර්ථික පල්ලහමක් හදන්න එපා. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම මානසික නිදහස ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක. අපි ආස කරන හැම දෙයක් නෙමෙයි අපි ආස කරන දේවල් අපිට කිසි කට්ටක් නැතුව ගන්න පුළුවන් වෙන්න ඕනේ. කට්ටක් නැතුව නැත්තම් වැඩක් නැහැ ජීවත් වෙලා ෆණ්ඩයි බොණ්ඩයි ජීවත් වෙලා උදේ වැඩට යනවා හවස ගෙදර එනවා උදේ ඉඳන් හවස වෙනකන් හොයාගත්ත සල්ලි ටිකෙන් ඊළඟ දවසේ උදේ වැඩට යනවා. ඔකනේ කරන්නේ. උදේ වැඩට යනවා හවස ගෙදර එනවා. ඒ සල්ලි ටිකෙන් හවසට කාලා රැට ටීවී බලලා උදේට බස් කාස්ට දුන්නා මේ පල්ලි ටික ඉවරයි. ඊළඟ දවසේ යනවා. පවතිනවනේ. ගොඩක් මිනිස්සු කරන්නේ පවතිනවා. මේ හොයාගන්න ටික මේ මාසේ කෑම ටිකට ඇති. පවතින්න ඇති.